අද අපි කතා කරන්න යන්නේ රිලේෂන්ෂිප්ස් වලදී අතිශය වැදගත් සංකල්පයක් වෙන රෙඩ් ෆ්ලැග්ස් ගැන. රෙඩ් ෆ්ලැග්ස්. එහෙමත් නැත්නම් රතු එලි, warning signs රිලේෂන්ෂිප් එකකදී අයෝ අපි හැමෝම රෙඩ් ෆ්ලැග්ස් ගැන කියනවා. කතා වෙනවා, තනින් තන ඇහෙනවා. හැබැයි ඇත්තටම අපි මේවා ගැන සැලකිලිමත් වෙන්න ඕනිද? සහ මොනවද ඇත්තටම මේ රෙඩ් ෆ්ලැග්ස් කියලා කියන්නේ? අපි උදාහරණයක් විදිහට අපේ සාමාන්‍ය ජීවිතෙන් කිව්වොත් නෝ හිතන්නකො අපි පාරේ වාහනයක් එලවගෙන යනවා. එතකොට අපිට හම්බ වෙනවා දුම්රිය මාර්ගයක්. ඉතින් එතකොට ඈත ඉඳන් දුම්රියක් එනවා නම් අපිට මාර්ග බාධකයක් වැටිලා එහෙම නැත්නම් රතු එළියකින් හරි සංඥාවක් ලබා දෙනවා ඈතින් දුම්රියක් එනවා. ඒ හින්දා වාහනේ නතර කරගන්න ඔය යන වේගින්ම දිගටම ගිහිල්ලා ජීවිතේ නැති කරගන්න එපා කියලා. ඔව් මහා විනාශයක් කලින් අනතුරු ඇඟවීමකින් අපිට කියනවා නේ. සංඥාව පොඩි වුණත් ඒ ලබා දෙන පණිවිඩය හරිම වැදගත්. ඔව් ඒ සංඥාව අපි නෝටිස් කරලා ඒක නොසලකා නොහැරියොත් අපිට ඉදිරියට වෙන්න පුළුවන් මහා අනතුරක් වළක්වා ගන්න පුළුවන්. අපේ ජීවිතේට වෙන්න පුළුවන් මහා විනාශයක් නතර කරගන්න පුළුවන්. ඔව් එතකොට මේ සංඥා රතු එලි රෙඩ් ෆ්ලැග්ස් කියන ඒවා රිලේෂන්ෂිප් එකකදී අංශු මාත්‍රික වශයෙන් පටන් ගන්න අපි සයිසර්ස් වලින් ගත්තොත් ලොකු පරාසයක දිවෙනවා නේද? ඒක පොඩි සයින් එකක්ද ලොකු සයින් එකක්ද කියන එක නෙමෙයි වැදගත්. ඇත්තටම මේ පණිවිඩය අපි හරියට කියව ගන්නවද කියන එක. ඒක හරි. ඒ කියන්නේ පොඩි පරාසයක් ගත්තොත් අපිට කියන්න පුළුවන් අපි අඳින්න ඕන ඇඳුමට නීති දැමීමේ සිට සමහර වෙලාවට අපි මූල්‍යමය වශයෙන් පාලනය කරන තැන දක්වා මේක දිවෙන්න පුළුවන්. ඇත්තටම කියනවා නම් අපි හිතමු අපි පිරිසක් ඉදිරියේ කතා කරනවා. එතකොට අර විහිළුවකින් පටන් ගන්න නිකන් අපි කියන්නේ නිකන් විවේචනය කරනවා කියලා හරිම හැල්ලුවට ලක් කරලා කතා කරන පොඩි ජෝක් එකක ඉඳන් ගෘහස්ත ප්‍රචණ්ඩත්වය වගේ පරාසයකට වෙනකන් මේ කියන රෙඩ් ෆ්ලැග්ස් දිවෙන්න පුළුවන්. දිවෙන්න පුළුවන්. එතකොට අපේ වගකීමේ වඳුර ගන්න එක. ඔව් හරියටම හරි. අපි මේවට ඇයි මෙච්චර අවධානයක් ලබා දෙන්න ඕනි කියලා ඒකටම මට පොඩි දෙයක් එකතු කරන්න හිතෙනවා මෙන්න මෙහෙම. හිතන්නකො අපි ගමනාන්තයට ලං වෙන්න කලින් අපි ඉන්නේ වැරදි කෝච්චියක. හරි. එතකොට අපි මොකද්ද කරන්නේ? හම්බෙන පළවෙනි ස්ටේෂන් එකෙන්ම බහිනවා. අපි මේ ඉන්නේ වැරදි කෝච්චියක කියලා අපිට රෙඩ් ෆ්ලැග්ස් දිගටම එද්දිත් අපි ඒ කෝච්චියෙම ඉන්නවා නම් අනිවාර්යයෙන්ම අපේ ගමනාන්තය අපි නවතින්නේ වැරදි තැනකින්. ඒ කියන්නේ අපි අර දැක මරුකටට පයින්නවා වගේ දෙයක් තමයි මෙතෙන්දි සිද්ධ වෙන්නේ. ඒවා නොසලකා හැරියොත්. ඔව්. අන්න ඒකයි මේ රෙඩ් ෆ්ලැග්ස් අඳුනා ගැනීමේ සහ ඒ රෙඩ් ෆ්ලැග්ස් වලට හරි ප්‍රතිචාරය ලබා දීමේ ඇති වැදගත්කම. ඔව් එතකොට නෝ අපි දැන් කියමුද මේ රෙඩ් ෆ්ලැග්ස් කියන්නේ මොනවද කොහොමද ඒවා අඳුරගන්නේ කියලා. අපි ඉස්සෙල්ලම පටන් ගමු අයෝ අපි ඇත්තටම මේවා හුඟක් ලොකු පරාසයක තිබ්බත් අද අපි කතා කරන්නේ ඇත්තටම මූලික වශයෙන් කිහිපයක් ගැන විතරයි. පළවෙනි එක අපි ගමු controlling behaviors. ඒ කියන්නේ අනෙකාගේ ජීවන චර්යාව Tamanට අවශ්‍ය ලෙස පාලනය කිරීම. කියනක උදාහරණ දෙක තුනක්. හරි. එතකොට සමහර විට ෆෝන් එකේ පාස්වර්ඩ් එක ඉල්ල ගන්න තැන ඉඳලා ඉදිරියේදී ඔයා කරන්න ඕන මොන වගේ රැකියාවක්ද? එහෙම නැත්නම් ස්ටඩි කරන්න ඕනේ මොන වගේ විෂය ධාරාවක්ද කියන තැනට වෙනකම්ම මේක යන්න පුළුවන්. ඒ වගේම සමහරවිට මේ පාලනයේදී ඔබ ජීවිතේ කාලය ගත කරන්න තෝරාගත යුත්තේ මොන වගේ පුද්ගලයන්ද? ඒ කියන්නේ අතිශය පෞද්ගලික දේවල් අපේ පාලනය කරන තත්ත්වයට යන්න පුළුවන් මේ controlling behavior එක. ඔව් අන්තිමේදී කොහොමත් Tamanට තමන්ගේ පෞද්ගලිකත්වය නැති වෙනවා. මම දකින ඒ කියන්නේ සුවිශේෂීම කාරණය මේ පුද්ගලයන් කොච්චර සූක්ෂම ලෙස මේ නාසිස්ටික් උපක්‍රමය කොච්චර ලස්සනට වැඩ කරනවද කියනවා නම් එකී පුද්ගලයා ඒ බින්දිතයා ගාව නැති වුණත් එයාගේ ඇතුලෙන් එයාට අවශ්‍ය විදිහට ඒක කරන්න අවශ්‍ය විදිහට එයාගේ ඔළුව හදලා තියෙනවා. ඒ කියන්නේ ඊට පස්සේ අර ඉනර් නොයිස් එකක් එනවා. අපිට අර ඩාර්ක් ඒන්ජල් කෙනෙක් හරි කියනවා වගේ නෑ මේක කරන්න එපා. මේ පුද්ගලයා එක්ක කතා කරන්න එපා. හරියට හරි. අන්න ඒක ඉබේම අපේ මනසෙන් අපිට කියන තැනට අපිව පත් කරනවා මේ controlling behavior එක. කියන්නේ අනිත් පුද්ගලයා අපිව පාලනය කරන්න පටන් ගත්තට පස්සේ. එතකොට මේ red flags මේක දැන් සම්බන්ධතාවයේදී මුලදී අපිට පේන්න පුළුවන් පොඩ නේද? ඔව්. එතකොට සමහරට ඒගොල්ලෝ කියන්න පුළුවන් ඔයාගේ හොඳ මෙයාළුවෙක් ඇයි ඔච්චර කෝල් කරන්නේ? ඔක අඩු කරගන්න. එයා ඔයාට වැඩක් කරන්න දෙන්නෙත් නැහැ. ඔව්. එහෙම කියලා ඒක නැති දෙයක් අපේ ඔළුවට දාලා අපේ පාලනයට පත් කරන්න පුළුවන්. ඔව්. කොටින්ම තමන් වීම මත කැමති වුණු කෙනෙක්
අන්තිමේටම තමන්ගේ අනන්‍යතාවයටම පහර එල්ල කරනවා නම් ඒක පොඩ්ඩක් නැවතිලා හිතන්න ඕනි තැනක් කියලා මං හිතනවා. ඔව් හරියටම හරි. එතකොට අපේ පෞද්ගලිකත්වය අපේ ෆයිනෑන්ෂල් ස්ටැබිලිටි එක මේ හැමදේම ඒගොල්ලෝ කොයි වෙලේ හරි පාලනයට නතු කරගන්න පුළුවන්. ඒකට දෙවෙනි කාරණේ තමයි අපි කතා කරන්නේ lack of respect. ගරුත්වය නිසි ලෙස ලබා නොදීම. ඔව්. එතකොට මේකෙත් ලොකු රේන්ජ් එකක් තියෙනවා. ඒක අර අපි ඉස්සෙල්ලා කිව්වා වගේ පොඩි විහිළුවකින් පටන් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට මේ වැඩේවත් හරියට කරන්න බෑනේ. ඔව්. ඒවා අපි හැම අයියෝ එහෙම කියන්නේ නෑ මම මේ පොඩි විහිළුවක් කරේ. ඔව්. විදියට පටන් ගන්න පුළුවන්. හරියට හරි. බලන්නකෝ ඇඳගෙන ඉන්න එකේ කැත නිකන් සරමක් ඇඳගෙන ඉන්නවා වගේ. එහෙම පටන් ගන්න පුළුවන්. හරියටම හරි. ඒක තමයි හිතන්නේ මෙතෙන්දී සමහරලාට අපිව තව කෙනෙක් එක්ක සංසන්දනය කරලා එහෙමත් දැන් අරයට අර විදියට වැඩ කරන්න පුළුවන්. ඇයි ඔයාට මේ විදියට බැහැ. ඒ වගේ විදියකට අපේ ගරුත්වය පල්ලෙහාට දාන්න පුළුවන්. කියන්නේ ඔයාට කිසිම වටිනාකමක් නැහැ කියලා පෙන්වන විදිය කතා කියන්න පුළුවන්. ඔව් ඇත්තටම අයෝ හෙල්දි රිලේෂන්ෂිප් එක ප්‍රේමවන්තයෝ අතර වෙන්න පුළුවන්, සේවා ස්ථානයේදී වෙන්න පුළුවන්, මිතුරු මිත්‍රයන් අතර වෙන්න පුළුවන්. මොකක් වුණත් මේ රිලේෂන්ෂිප් එකක් ඇතුලේ ඒක සෞඛ්‍ය සම්පන්න නම් හෙල්දි නම් ඇත්තටම ගරුත්වය ලබා දීම කියන එක අතිශය ඉහළ ස්ථානයක තියෙන්න ඕනේ. මොකද එයාව වටිනවා. තමන්ට මේ එහා පැත්තේ ඉන්න පුද්ගලයා වටන නිසානේ එයත් එක්ක සම්බන්ධයක් පවත්වාගන්නේ. අනිත් එක අපිට අපි ළඟ ඉන්න හිතවත්තු ඒ වටිනාකම ලබා දෙන්නේ නැත්නම් වෙන කවුද දෙන්නේ? මට හිතෙන්නේ ඒක සම්බන්ධතාවයක මූලික අවශ්‍යතාවයක් නේද නෝ. ඕක සමහරවිට දෙමව්පියන් අතිනුත් වෙන්න පුළුවන්. දැන් තමන්ගේ දරුවෝ මොකක් හරි අලුත් දෙයක් කරන්න සැරසෙද්දි කියන්න පුළුවන් ඔයා හැමදාම කරේ පිස්සු වැඩ. ඕවා කරලා කිසිම වටිනාකමක් නැහැ. අන්න ඒ වගේ තමන් දෙයක් කරන්න පටන් ගන්නකොටම සමහරවිට පල්ලෙහාට දාලා ඒ කරන වැඩේට පවා ගරුත්වයක් නොදෙන තැනට ගේන්න පුළුවන්. ඒකේ තියෙන තවත් භයානක පැතිකඩක් තමයි ඒකෙන් පෞරුෂත්වයට අතිශය ඩැමේජ් වෙනවා. අතිශය ලෙස බරපතල හානි වෙනවා. මොකද දැන් මේ විදිහට Tamanට ගරුත්වය කියන එක ලබා නොදීම මත, රෙස්පෙක්ට් එකක් නොදීම මත මම කිසිම වැඩක් නැති මිනිස්සෙක්. මගේ කිසිම ගතියුත්තක් නැහැ. මම කිසි වැඩකට ඇති දෙයක් කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි කියලා තමන්ගේ ශක්තිතාවය ගැන තමන්ගේ කේපබිලිටීස් ගැන ප්‍රශ්න කරන තැනට ඒගොල්ලෝ මේ පුද්ගලයන්ව ගේනවා. පත් කරනවා. තමන්ගේ වටිනාකම දකින්නම බැරුව තමන්ගේ ආත්ම විශ්වාසය නැත්තරම නැති වෙන තැනට එන්න පුළුවන්. ඔව් එතකොට ඒකෙන් self esteem, self value, එතකොට අර self respect ඒ ඔක්කොම මෙහෙම ක්‍රමානුකූලව බස්සනවා. අන්තිමේදී තමන්ට තමන් ගැන කිසිම security එකක් නැහැ. අර insecurities ඔක්කොම පටන් ගන්නවා උත්පාදනය වෙන්න නේ. ඒතර ඇත්තටම අපි නාසිස්ටික් පුද්ගලයෙක් ගත්තොත් අපි සම්බන්ධතාවය පටන් ගන්න ටික කලක් යද්දී මේවා පොඩ පේන්න ගන්න පුළුවන් නේ. ඒතර නමුත් අපි හිතනවා වෙන නෑ යා විහිළුවක් කරා. කමක් නෑ කියලා හිත හදාගෙන එහෙම ඉස්සරහට යනවා. එහෙම නැත්නම් ඉඳලා හිටලා මේ වගේ ඒවා වෙන්නේ එච්චර හිතන්න ඕනේ නෑ කියලා අපි ඉස්සරහට යනවා මේවට අවධානයක් දෙන්නේ නැතුව. ඔව්. අනිත් එක තමයි අයෝ කියන්න ඕනේ දේ අර කියනවා වගේ ඒක ඇත්තටම මිස්ටේක් එකක් නම් ඒක වෙන්න පුළුවන් එකපාරයි. අන්න හරි. ඒක ඊළඟ පාර අපි සංනිවේදනය කරලා කතා බහ කරලා ඒක එතනින් එහාට නොවෙන්න හදා ගන්න ඕනේ. සහ සාමාන්‍ය පුද්ගලයෝ එහෙම කරනවා, හදා ගන්නවා. වැරදි හදාගෙන ඉස්සරහට යනවා. හැබැයි නාසිස්ටික් පුද්ගලයෝ කරන්නේ මොකද්ද? නෑ. ඒක අමතක වෙන්න දීලා ආපහු ඒක කරනවා. ආපහු වෙනත් මුහුණුවරකින් කරනවා. සහ ඒගොල්ලෝ ඒක දිගටම කරනවා. සරලවම කිව්වොත් ඒක පැටර්න් එකක්. හැසිරීම් රටාවක්. ඊළඟ එක තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන මේ emotional abuse. මානසිකව කරන හිංසනය. ඒ කියන්නේ මේක හරිම ඉන්විසිබල්, අදෘශ්‍යමානයි. හුඟක් අයට මේක පේන්නේ නැහැ. ඒක විඳින කෙනා විතරයි මේක දන්නේ. ඒකේ භයානකමත් ඒකයි. ඔව්. ඒක හරිම භයානක ඒකමයි. ඒ තියෙන සංකල්පය අදෘශ්‍යමාන වීම මත ඒගොල්ලොන්ට බෑ ඒක කාටවත් විස්තර කරන්න. සහ ඒක කවුරු හරටවත් කියලා දුන්නත් මේක පිළිගයිද කියන සැකේ තියෙනවා. සැකේ තියෙනවා. කියන්නකෝ අපිට උදාහරණ ටික. අපි මානසික හිංසනය ගැන ගත්තොත් ඒකත් ආර විදිහට පටන් ගන්න පුළුවන් සමහර වෙලාවට අපිව කෙනෙක් එක්ක සංසන්දනය කරලා එහෙම නැත්නම් අපිට මහා හයියෙන් කෑ ගහලා ඒ වගේ ඒ කියන්නේ හරිම සමහරලාට එකපාරටම පරුෂ වචන භාවිතා කරලා අපිට කතා කරනවා. ඒ වගේ දේවල් කරන්න පුළුවන්. නමුත් ඊට අමතරව එතනින් එහාට ගිය උපක්‍රම කීපයක් තියෙනවා නේද මෙතෙන්දි මේගොල්ලෝ භාවිතා කරන. ඔව්. ඇත්තටම නාසිස්ටික් පර්සනැලිටි ඩිසෝඩර් එකට එනකොට
අනිත් ඉමෝෂනල් ඇබියුස් වලට වඩා ඒගොල්ලෝ බොහොම සූක්ෂම ලෙස කරන්න පුළුවන් වෙන විදිහට හදාගත්තු සංකල්ප ටිකක් තියෙනවා. ඒකේ අපි දෙක තුනක් විතරක් අද කතා කරමු. පළවෙනි එක මම කැමතියි ගන්න ඉමෝෂනල් බ්ලැක්මේලින්. මොකද මේ ඉමෝෂනල් බ්ලැක්මේලින් කියන්නේ දැන් අපි දන්නවා සම්බන්ධයකදී ඇත්තටම අපි හරිම සංවේදී වෙනවනේ. අපි ලං වෙනවා. බොහොම ඒක හරිම සොඳුරුයිනේ. කෙනෙකුට මිනිස්සෙකුට තවත් මිනිස්සෙක් එක්ක හැඟීම් සංනිවේදනය කරන්න පුළුවන් වීම, හරිම ගැඹුරු සංවාදවලට එළඹෙන්න පුළුවන් වීම හරිම සුන්දරයි. අපි හැමෝම ඒකට හරි ආසයි. අපි බලන් ඉන්නවා එහෙම දෙයක් සිද්ධ වෙනකන්. ඔව් හරිම ලෝභයි. ඉතින් ඒ වගේ දැනෙන තැන්වලදී තමන්ගේ රහස් නැත්නම් තමන්ගේ ඉන්සෙකියුරිටිස්, තමන්ට දුක හිතිච්ච තැන්, තමන්ගේ දුර්වලකම් බෙදා ගන්න එක හරිම මානුෂීයයි. ඒක හරිම නෝමල්. අතිශය සාමාන්‍යයි. අනිවාර්යයෙන්. හැබැයි අසාමාන්‍ය දේ මොකද්ද? ඒව තුරුම්පු විදිහට තියාගෙන පස්සේ කාලෙකදී තමන්ට අවශ්‍ය වැඩේ කරගන්න ඒව පාවිච්චි කරනවා. ඒක හරි. දැන් ප්‍රේමණීය සම්බන්ධයක් තියෙනවා නම් සමහරට වින්දිතයාගේ කලින් හිටපු එක්ස් බොයිෆ්‍රෙන්ඩ් එක්ස් ගර්ල්ෆ්‍රෙන්ඩ් ගැන කතා කරලා තියෙනවා නම් සමහරට ඒ කාලේ සිද්ධ වෙච්ච දෙයක් දැන් ඇදගෙන ඒක උපයෝගී කරන් පහර දෙන්න පුළුවන් නේ. සමහරට ඔයාට එයත් කැමති වෙන්න නැතුව ඇත ඔයා දැන් මේ විදිහට හැසිරෙන හින්දා. ඔව්. ඒ වගේ උදාහරණ අපිට තියෙනවා මං හිතන්නේ. ඔව්. ඉතින් මේ ඉමෝෂනල් බ්ලැක්මේලින් කියන එක හරිම අතිශය අමානුෂීයයිනේ. ඔව්. ඒක මේ ඇත්තටම එක වෙලාවකදී හිතෙනවා ඒක කරනකොට මේ තරම් මේ මිනිස්සුන්ට අමානුෂීය කුරිරු වෙන්න පුළුවන්ද? තමන් අච්චර සංවේදී වෙලා තමන්ගේ අතිශය සංවේදී දේවල් බෙදාගත්තට පස්සේ ඒවාම පාවිච්චි කරගෙන තමන්ට රිද්දවන එක මිනිහෙකුට වෙන්න පුළුවන් නරකම දෙයක්. අනිවාර්යයෙන්. එතකොට ඒ කියන්නේ අපේ වල්නරබිලිටිස් අපි එළියට දාලා ඒ වයින්ම අපි පහර කැමරට ලක් වෙනවා. අනිවාර්යයෙන්. ඒ වගේම තමයි මේ නාසිස්ටික් ටෙක්නික්ස් වල බහුලවම භාවිතා වෙන දෙයක් තමයි ගෑස්ලයිටිං. ඔව්. ගෑස්ලයිටිං අපි කෙටියෙන් කතා කරමු. ගෑස්ලයිටිං සාමාන්‍යයෙන් අපි තමන් දන්න යථාර්ථය දූෂණය කරනවා. ඒගොල්ලොන්ගේ යථාර්ථයක් අපේ ඔළුවට ඔබ්බවනවා. ගෑස්ලයිටිං වල මූලික පදනම ඒක. කියන්නේ එයාලා ඉන්නේ මුලාවක වෙන්න පුළුවන්. එතකොට සමහරලාට හිතන්න යම් කිසි තොරතුරක් ඒගොල්ලෝ අපිට කියනවා. ඊට පස්සේ ටික වෙලාවකින් අපි දැනගන්නවා මේක බොරුවක් කියලා. ඒතර අපි එයාට කන්ෆ්‍රන්ට් කරලා අපි යාගෙන් අහනවා, එයාගෙන් ප්‍රශ්න කිරීමක් කරනවා. ඔයා මට ඉස්සෙල්ලා මෙහෙම දෙයක් කිව්වනේ. නමුත් දැන් පැහැදිලි ඒක බොරුවක් කියලා. ඒතර එයා කියනවා නෑ කොයි වෙලේද මං ඒක කිව්වේ? මං මට හැම දෙයක් කිව්වේ නෑ. ඔව්. හරිම සරලව ගත්තොත් ඒ වගේ තැනකින් ඒක පටන් ගන්නවා. ඇත්තටම මේ ගෑස්ලයිටිං වලදී අයෝ මං හිතන්නේ මූලික වශයෙන්ම වෙන්නේ බොරු කියන එක නෙමෙයි. යථාර්ථයේ තියෙන ඇත්තම සිද්ධාන්ත ටිකක් අරගෙන ඒගොල්ලන්ට වාසි සහගත තැන් ටිකක් පික් කරගෙන ඒගොල්ලන්ට ඕනි දේවල් ටික ලස්සන්ට ඒක ඇතුලේ මේ සම්මිශ්‍රණය කරලා ඒගොල්ලන්ට ඕනි අලුත් යථාර්ථයක් හදලා අලුතින්ම දෙයක් නිර්මාණය කරලා දෙන එක. ඒ කියන්නේ එතකොට අර වින්දිත හිතන්න පෙළඹෙනවා මේක ඇත්තටම වුණාද? මේක මම හිතින්ම වාගත්තද? එහෙම කියලා තමන්ගේ යථාර්ථය තමන් ප්‍රශ්න කරන තැනටපත් වෙනවා. හරියටම හරි. මට එහෙනම් මතක නැතුවද හරියට? එහෙනම් මට අමතක වෙලාද? එහෙම නැත්නම් මෙයා කියන එක හරි. සමහර විට වැරද්ද මගේ වෙන්නේ නැති. තමන්ම ප්‍රශ්න කරලා හරිම ව්‍යාකූල තැනකට ගේනවා මං හිතන්නේ. මොකද අපේ මොලේ එක කොටසක් දන්නවා මේක ඇත්තටම සිද්ධ වුණා කියලා. ඔව්. නමුත් අනිත් පැත්තෙන් අපිවම ප්‍රශ්න කරගන්නවා. ඔව්. ඇත්තටම පහුකාලීනව අර බයොලොජිකලි ලොකු අපිට ව්‍යාකූල තත්ත්වයන් මේ මෙන්ටලි අමාරු වෙන තැන්වලට එන්න මූලික පදනම වැටෙන්නේ මේ වගේ ටෙක්නික්ස් වලින්. මොකද ලොකු ඝට්ටනයක අපි ඉන්නේ. මනස මොළය හරිම ව්‍යාකූලයි. හැම තිස්සෙම එයාට තියෙනවා මේ ලොකු යුද්ධයක් කරන්න මොළය ඇතුලේ. ඉතින් එයා නිරන්තරයෙන් මේක එක්ක ගැටි ඉන්නකොට අපිට සාමාන්‍ය විදිහට ජීවිතේ වැඩ කරගන්න බෑ ඇත්තටම. ඇත්තටම හරිම දරුණු පීඩාවකට මිනිස්සුපත් වෙනවා. අනිත් එක මේ ගෑස්ලයිටිං හින්දා මං හිතන්නේ අපිවම මේ ඩවුට් කරන්න පටන් ගන්නවා. කියන්නේ අපිවම ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. ඒ නිසා මං හිතන්නේ මේ සම්බන්ධතාවලින් එළියට එන්නත් බෑ. මොකද අපි හිතනනේ නෑ අපි වෙන්නේ නැති වැරදි. මෙතන ප්‍රශ්නේ අපේ වෙන්නේ නැති. එහෙම කීකේ මිනිස්සු මේ සම්බන්ධතාවල හිර වෙලා ඉන්නවා. ඔව්. ඒ කතාවත් එක්කම මං කැමති ලස්සන තැනකට ලස්සන ටෙක්නික් එකකට එන්නේ ඒගොල්ලෝ කරන තවත් ඒක තමයි හූවරින්. ඔව්.
හුවරින් ගැන අපි කතා කරමු. දැන් හිතන්න නාසිස්ටික් පුද්ගලෙක් සමග සම්බන්ධතාවයකට ඇවිල්ලා අපි ටික කාලයක් යනවානේ. ඒතර අපිට තේරෙනවා දැන් මෙතන අපිට highs and lows තියෙනවා. මේගොල්ලෝ සමහරලාට අපිට ඉතාම ආදරය කරනවා ඊට පස්සේ පල්ලෙහාට වටනවා. මේ වගේ නොඑක් patterns දැන් අපි ඉස්සෙල්ලා කතා කරා වගේ emotional abuse, controlling behavior මේ නොඑක් හැසිරීම් රටා මෙයාලගේ තියෙනවා. ඉතින් යම් කිසි කෙනෙක් මේ රටා කොයි වෙලේ හරි අඳුනගෙන හිතන්න තීරණය කරනවා නෑ මම මේ සම්බන්ධතාවයෙන් එළියට යනවා කියලා එළියට එනවා. හැබැයි ඒ එළියට ආපු මනුස්සයට පාඩුවේ ඉන්න දෙනවද මේ නාසිස්ටික් පුද්ගලයෝ? නෑ. ඒගොල්ලෝ ඊළඟට කරන්නේ මොකද්ද? එක්කෝ එයාලට අඬ පස්සෙන් යනවා මං ඔයාට ආදරේ නෑ. අයියෝ මාව මෙහෙම තැනකට අයියෝ මාව මෙහෙම දාලා යන්නේ. ආයෙත් මගේ ළඟට එන්න මම වෙනස් වෙන්න. කිය අඬ පස්සෙන් ගිහිල්ලා මේගොල්ලන්ව ආයෙ මෙහෙම ඇදලා ගන්න හදනවා. එහෙම නැත්තම් මිලාදික මුදල් ත්‍යාග යවන්න පුළුවන්. ඔව්. අර ඔයා කිව්වා වගේ playing the victim. වින්දිතයාගේ චරිතය එයා රඟපාන්න පටන් ගන්නවා. එතකොට ඇත්තටම ආයෙත් අපි ගැන ප්‍රශ්න කරනවා. අනේ මම මෙච්චර අපරාධයක් කරාද? මම ඒ කියන්නේ මම මෙහෙම වරදක් කරලා තියනවද? දැන් මම තමයි මෙතන වරදකාරයා. එහෙනම් මම මේක ගිහිල්ලා ආපහු හදන්න ඕනේ. එහෙම හිතෙන්න පුළුවන්. ඒගොල්ලෝ අහනවා වෙන්න පුළුවන් ඔයාට මතක නැද්ද අපි හොඳට ආදරෙන් හිටපු කාලේ? ඔයාට ඒවා මතක් වෙන්නේ නැද්ද? ඔයාට ගල් හිතක් තියනවද කියලා ඒගොල්ලෝ අපෙන් අහන්න පුළුවන්. ඔව්. ඉතින් එහෙම කළා ඒගොල්ලෝ හුව කරගන්නවා කියන්නේ ඒකයි. යලි ඇදලා ගන්නවා අර තිබ්බ තත්වෙට. ඒ තිබ්බ සම්බන්ධතාවයට. හැබැයි ඒගොල්ලෝ පොරොන්දු එකක්වත් රකින්නවද? නැහැ. ඔව්. ඒකේ ඇත්තටම අපි අර කලින් එපිසෝඩ් එකකදී කතා කරා ලව් බොම්බින් කියලා. ලව් බොම්බින් ටෙක්නික් එක මේ හූවරින් වලදී ආපහු ඒගොල්ලෝ ප්ලේ කරනවා. එක්සැක්ට්ලි. ඒක තමයි. එතකොට ඒ ටිකේදී බොහොම සුළු කාලයකටයි ආපහු එනකම් විතරයි. ආපහු ආවහම ආපහු ඒගොල්ලොන්ගේ අර සැබෑ තත්ත්වය හම්බ වෙනවා. මොකද ඒගොල්ලෝ ඒක ඇත්ත තත්ත්වෙ නෙමෙයි අයෝධ්‍ය. එතකොට ඒගොල්ලෝ කරන්නේ පොඩි කාලයකට මේ පොඩි මාස්ක් එකක් දාගන්න එක විතරයි. ලව් බොම්බින් කියන එක හුඟක් කල් කරන්න බැරි ඒකයි. ලව් බොම්බිනුත් ටෙක්නික් එකට. අනිත් එක අති උත්කර්ෂවත් හැසිරීම් රටාවක් නේ. කිසිම කෙනෙක්ට ඒ වගේ එකක් දිගට කරගෙන යන්න බෑ මම හිතන්නේ. ඒක ඇත්ත. ඉතින් ඒ වගේ ටෙක්නික්ස් තමයි mental abuse එකදී, emotional abuse එකදී මේගොල්ලෝ කරන්නේ මේ අදාළ වින්දිතයව මැනිපියුලේට් කරන්න. ඔව්. ඉතින් මට හිතෙන එළියට ගිය වින්දිතෙක්ට බොහෝම ලොකු ශක්තියක් තියෙන්න ඕනේ මේ වගේ ඒවට හසු වෙලා ආපහු එතෙන්ට නොවැටී ඉන්න. හරි. ඊළඟට අපි කතා කරමු අයෝ constant criticism කියන එක. ඒ කියන්නේ නිරන්තර විවේචන. ඒ කියන්නේ අපි හිතමු සම්බන්ධතාවයක් වේවා එහෙමත් නැත්නම් අපි ඉන්න මොකක් හරි බැඳීමක වේවා අපි ඉන්න තාක්කල් අපිට හම්බ වෙන්නේ නරක පමණයි. සාධනෙදිය හම්බ වෙන්නේ නැහැ. හරියට හරි. එතකොට මේකෙදි විවේචන වෙන්න පුළුවන්, නෙගටිව් කමෙන්ට්ස් වෙන්න පුළුවන්. අර ඔයා කියනවා වගේ චූටි ජෝක්ස් පොඩි විහිළුත පිරිසක් ඉදිරියේ විහිළුවට ලක් කරනවා වෙන්න. මෙහෙම වැඩක්වත් කරගන්න බැයිද? වගේ නිකන් විහිළුවට අහනවා. නමුත් ඒගොල්ලෝ ඒක ඇත්තටම හිත ඇතුලෙන් අහනවා වෙන්න පුළුවන්. constant criticism වලදී අයෝ වැදගත්ම දේ තමයි අපි අවධානය දෙන්න ඕනි. මේ වගේ පරිසරයක් ඇතුළතදී ඔයාට grow වෙන්න බෑ. ඔයාගේ කිසිම වැඩිමක් වෙන්න බෑ. මොකද ඔයාට හැමතිස්සෙම හම්බ වෙන්නේ negative thoughts, negative comments. හරිම ඍණාත්මක මේ වචන, ඍණාත්මක ආකල්ප. හරි ඔයා ගැන හැමතිස්සෙම ඔයාට සැක සංකා උපද්දවන විදිහේ සංවාද. මම හිතන්නේ මේක ආයෙත් අපිට අර lack of respect කියන එකට අමුණන්න පුළුවන්. ඔව්. ඉතින් ඒ වගේ පරිසරයක් තුලදී ඔයාට කිසිම ඔයාගේ වර්ධනයක්, ඔයාගේ පෞරුෂයේ කිසිම වර්ධනයක් අපි තුමු අධ්‍යාපනය කියලා. අධ්‍යාපනයේ වේවා, ඔයාගේ වෘත්තිය වේවා, එහෙමත් නැත්නම් ඔයා නිකන් ඔයාගේ මානසික සෞඛ්‍ය බැලුවත් පිරිහෙනවා මිසක් අඩු ගන්න ඒකේ ස්ටැබිලිටි එකවත් ඒක සමබරව තියාගෙනවත් ඔයාට යන්න බෑ. ඒක පිරිහීමකට පමණයි ලක් වෙන්නේ. මට හිතෙනවා ඒක හරියට නිකන් නිතරම කොටුරයක් ඔලුවට ඉඳගෙන Tamanට කොට ඉන්නා වගේ එකක් කියලා. අනිවාර්යෙන් ඒක හරියම හිසරදයක්. කෙනෙක් මේ වටේ ඉඳගෙන අර දිග්ගටම Tamanගේ වැරදිම කී ඉන්නකොට අන්තිමේදී අපි ඇත්තටම වැරදි මිනිස්සු වඩපත් වෙනවා. ඔව්. ඒක ඇත්තටම ආයිත් මයින්ඩ් ගේම් එකක්. ඒ මයින්ඩ් එකේ ප්ලේ වෙනවා නෑ. ඔයා වැරදි. ඔයාගේ තමයි වැරද්ද. ඔයාට බෑ. ඒවට බෑ.
ඉතින් ඒක හැමතිස්සෙම කෙනෙක් ඉඳන් ඔයාගේ අනිත් එක මේ කරන්නේ ළඟම පුද්ගලයෝනේ. ඒක හරි. ඉතින් අපි හරි ආදරණීයයි කියලා හිතාගෙන මිනිස්සු අපිට මෙහෙම කියද්දී ඒක අපිට දැනෙනවා වැඩි. හිත රිදවීම බොහෝම දරුණුයි. ඔව්. සහ ඒක අපේ ඇතුළට පෞරුෂයට යනවා වැඩි. මට හිතෙන්නේ මේ රතුවිලි නොසලකා ඉඳලා ටිකක් වෙලා ගියාම අන්තිමේදී මේක අපේ සිස්ටම් එකේ කෑල්ලක් බවට පත් වෙනවා. ඒ කියන්නේ අපි නොදැනුවත්වම මේකට අපි හුරු වෙනවා. ඔව්. අන්න ඒකයි මේකේ දරුණුතම පැත්ත මං හිතන්නේ අපිට. හරි. අන්තිමේටම අපි කතා කරන්න හදන්නේ රෙඩ් ෆ්ලැග්ස් වල අයිසොලේෂන් කියන සංකල්පය ගැන. අයිසොලේෂන් කියන එක එහෙමත් නැත්නම් අපි හිතමු තටු කැපීම කියලා. තටු කැපීම කියන දේ ඇතුළේ තියෙන දිශානති දෙක තුනක්ම අයෝ. එතකොට ඒක සමාජීය වශයෙන් වෙන්න පුළුවන්, මානසික වශයෙන් වෙන්න පුළුවන්, සහ මූල්‍යමය වශයෙන්ුත් වෙන්න පුළුවන්. සමාජීය වශයෙන් කොහොමද මේ හුදකලා වීම වින්දිතෙකුට බලපාන්නේ කියලා අපි චුට්ටක් කතා කරමුද? ඔව් මට හිතෙනවා දැන් මේ අයිසොලේෂන් එක නේ හුදකලා කිරීම ඇතුලේ සමාජීය වශයෙන් මේක වෙන්නේ වින්දිතයව එයාගේ සපෝට් සිස්ටම් එකෙන් ඈඩ් කිරීමක්. ඒ කියන්නේ පවුලෙන් සමහරලාට දෙමව්පියන්ගේ වැරදි කියනවා වෙන්න පුළුවන්, සමහරලාට සහෝදර සහෝදරියන්ගේ වැරදි කියනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මිතුරු මිතුරියන්ගේ වැරදි කියනවා වෙන්න පුළුවන්. එහෙම කරලා ඔයා ඒගොල්ලොන්ගෙන් ඔයාට ඇති වැඩක් නැහැ. එහෙම නැත්නම් ඔයා වැඩිපුර මාත් එක්ක ඉන්න. මට පුළුවන් ඊට වැඩි දෙයක් ඔයාට ලබා දෙන්න. එහෙම කියලා අපිව ඈඩ් කරනවා අපේ සපෝට් සිස්ටම් එකේ. එහෙම නැත්නම් මොනවා හරි කරලා අපේ සිත් බිඳවනවා. නේද? අපිට අර සපෝට් සිස්ටම් එක ළඟට යන්න හිතෙන්නේ නැති වෙන්න මොනවා හරි ගැටුමක් ඇති කරනවා. ඉතින් එතකොට අපි අන්තිමේදී මේ අපේ නාසිස්ටික් පුද්ගලයාට පමණක් ලං වෙලා ඉන්න පටන් ගන්නවා. හරියට. ඊට පස්සේ අපිට මේ සම්බන්ධතාවෙන් එළියට එන්නවත් අර අපේ සපෝට් සිස්ටම් එක නැහැ, අපේ සපෝට් සර්කල් එක නැහැනේ. ඉතින් එහෙම අපිව හුදකලා කරනවා. එතකොට සමාජීය වශයෙන් යාළුවෙක් පවුලක් නැති තැනට අපි මේ පුද්ගලයාගෙන් පමණක් යැපෙන තැනට ගේනවා. කොටින්ම Tamanට දුකක් දැනුනොත් කතා කරන්නවත් කෙනෙක් නැහැ. එතකොට අර සම්බන්ධතාවය ඇතුලේ තව හිර වෙනවා. ඔව්. එතකොට ඒ වගේම තමයි මූල්‍යමය අයිසොලේෂන් එක. ඒ මූල්‍යමය හුදකලාව කියන එකට අපි ආවොත් අපි හිතමු අර ලස්සන අර ලව් බොම්බින් කාලෙම හුඟක් දේවල් දුන්නාම කියන අනිත් දේ තමයි ඒ එක්කම ඔයා ඉන්න ගෙදර මම ඔයාව බලා ගන්නවා. මම ඔයාට වියදම් කරනවා. එතකොට අපි නොදැනුවත්වම වෙන දේ තමයි අපිම මූල්‍යමය ලෙස හුදකලා වෙනවා. අපිට කිසිම මූල්‍යමය පදනමක් සහ අපිට ශක්තියක් අත්තිවාරමක් නැහැ. අපි නිකම්ම යැපෙන්නන් බවට පත් වෙලා ඉවරයි. ඔව් ඒ වගේම පෞල් පසුබිමක සමහරවිට දැන් දෙන්නම රැකියාවල් කරත් එක්කෙනෙක් කියන්න පුළුවන් මුදල් පාලනය මම කරන්න. ඒ පීඩාව ඔයා ගන්න එපා. කියලා රැකියාවක් කරත් තමන්ගේ මුදල් ටිකේ පාලනය මේ නාසිස්ටික් පුද්ගලයා අතට පත් වෙන්න පුළුවන්. ඔව් හරියටම හරි. අනිත් එක තමයි අයෝ මේ මූල්‍යමය හුදකලාව පටන් ගන්නේ ඉස්සලා මේක ගැන කතා කරන එකම නතර කරලා සමහර වෙලාවට. ඒ කියන්නේ ඒක කතා කරන්න හොඳ නැති මාතෘකාවක්. මේක අපි දෙන්නගේ තියෙන බැඳීම හරිම ආදරණීයයි. මේ සල්ලි වගේ සංවාද මේක ඇතුළට ගේන්න හොඳ නැහැ කියලා ඒක රහස් කලාපයක් කරනවා. හරියටම හරි. ඒක ගැන කතා කරොත් ආයිතර බ්ලේම් ෂිෆ්ටිං කියන තැනට එනවා. මේක කතා කරන කෙනා වැරදි. කතා කරන්නේ නැතුව හැබැයි ඒකේ ප්‍රතිලාභ ගන්න එක නොදැනුවත්වම වෙනවා. ඉතින් එතකොට උපක්‍රමශීලීව මේ හුදකලා කිරීම විවිධ දිශානති වලින් සිද්ධ වෙනවා. අන්ත මම හිතන්නේ ෆයිනෑන්ෂල් විදියට ඒ කියන්නේ අපි මූල්‍යමය වශයෙන් හුදකලා කිරීම ගැන කතා කරොත් මට හිතෙන්නේ එතෙන්දී බවුන්ඩරිස් උත් ක්‍රොස් කරනවානේ. ඒ කියන්නේ මූල්‍යමය වශයෙන් අපිට තියෙන සීමාවන්. ඒ කියන්නේ අපේ සමහර විට වින්දිතයාගේ වැටුපට එයා ඇක්සස් ගන්නවා වෙන්න පුළුවන්. ඒක වින්දිතයට ලබා නොදී නාසිස්ටික් පුද්ගලයා විසින් ඒක වියදම් කරනවා වෙන්න පුළුවන්. ඒතර අන්තිමේදී වින්දිතයාට මේකෙන් එළියට යන්නත් බෑ මොකද මූල්‍යමය ශක්තියක් නැහැ. හරියට. එහෙම නැත්තම් මූල්‍යමය වශයෙන් දේවල් හසුරවන්නේ කොහොමද කියලා දැනීමක් නැහැ. හරියට හරි. කොහොම හරි මේ සියලුම උපක්‍රම යොදලා අන්තිමේටම කරන්නේ සියලු දිශානති වලින් ඒ අදාළ පුද්ගලයා වින්දිතයව නිකන් කාන්තාරයක කවුරුත් නැති කාන්තාරයක තමන් විතරක් තනියෙන් වැළපෙනවා ඉන්නවා වගේ හැඟීමක හිර කරන එක තමයි. යන්න පාරක් පේන්නේ නැහැ. කොහේ හරි ගියොත් එතනත් ඉන්නේ මේ නාසිස්ටික් පුද්ගලයාම තමයි. එයා ඇරෙන්න මේ නාසිස්ටික් ප්‍රේමවන්තයා හැරෙන්න වෙන පිහිටක් නැහැ කියන තැනට මේ ඔක්කොම උපක්‍රම වලින් එයා මේ වින්දිතයව ගේනවා.
ඉතින් එතනින් ඇති වෙනවා මානසික හුදකලාව නේද? මොකද අපි දන්නවා අපිට කෙනෙක් නැහැ. අපිට දෙයක් මේ ප්‍රශ්නෙන් ගැලවෙන්න යන්න තැනක් නැහැ කියන තැනට අපිපත් කරනවා. හරියට හරි. ඉතින් ඔය ඔක්කොම සංකල්ප එක්ක අන්තිමේදී රෙඩ් ෆ්ලැග් කියන දේ අර අපි කියනවා වගේ නියපොත්තෙන් කඩන්න තියෙන දේ අන්තිමේටම පොරෙන්වත් කපලා අයින් කරන්න බැරි තැනටපත් වෙනවා. ඒවා නොසලකා හැරියොත් අනිවාර්යෙන්. ඒකයි අපි රෙඩ් ෆ්ලැග්ස් ගැන අවධානයක් යොමු කරලා ඒකට අවශ්‍ය නිසි ප්‍රතිචාරය ඒ අවශ්‍ය නිසි වෙලාවේදී ලබලා දෙන්න ඕනේ. ඉතින් සම්බන්ධතාවයක මුල අවදී ඔබලාට මේ රෙඩ් ෆ්ලැග්ස් එහෙම නැත්නම් රතු එලි පේනවා නම් නොසලකා හැරලා ඉන්න එපා. ඉතින් කාටත් කලින් ඔබව තෝරා ගන්න. මොකද ඔබ තරම් ඔබව තේරුම් ගන්න පුළුවන් පුද්ගලයෙක් මේ ලෝකේ නැහැ. ඔබට වටිනාකම දෙන්න පුළුවන් උපරිම වටිනාකම දෙන්නේ ඔබ පමණයි.